Oh, that's right. What should I name the sequel? I wonder. Let's see. The Tale of Naruto Uzumaki. යාළුවනි ඔයාලා කවදා හරි හිතලා තියෙනවද නීතියක් කඩන එකෙන් මිනිස්සෙක් වීරයෙක් කරන්න පුළුවන් කියලා? අපි හැමෝම අහලා තියෙන්නේ නීති කඩන මිනිස්සු වැරදි කරවන්නනවා කියලා. ඒත් මුළු නින්ජා ලෝකෙටම ඉතිහාසයක් වෙනස් කරපු එකම එක නීතියක් කඩ කරපු නිසා මුළු ලෝකෙම ආදරය කරන කණ්ඩායමක් බිහි වුණා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? අයබෝවන් යාළුවනි. ඔයාලව අදත් බොහොම ආදරයෙන් ලොකු උද්‍යෝගයෙන් පිළිගන්නවා. අද මම යන්නේ සාමාන්‍ය ගමනක් නෙවෙයි. අද අපි යන්නේ නාටක සීරීස් එකේ මුළු කතාවම දර්ශනය ෆිලොසොෆි එක මොකන්ද කියලා මුළු ලෝකෙටම ගහලා කිව්ව ඇති විශිෂ්ට 5 වෙනි එපිසෝඩ් එකේ රිවිව් එකයි. ඉතින් මේ එපිසෝඩ් එකේ තියෙන කකාස් තියෙන අති දක්ෂ මනෝවිද්‍යාඥය අපි තුන් දෙනාගේ ඔළුව අස්ස කරපු භයානක ඔපරේෂන් එක ගැන මේ එපිසෝඩ් එක පුරාවටම විස්තර කරනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපි හතරවෙනි එපිසෝඩ් එක නැවතුනේ කොතනින්ද? ඔව් අපේ හදවන්න ඇතුනේ තප්පරේ. සස්කිය කෙල්ලයස ඇඟිලා ඉඳලා කකාෂි එල්ල කරපු මාරාන්තික ශුරිකෙන් ප්‍රහාරය කකාෂලේ පෙරාගෙන බිමට වැටෙන තැනින්. සතරා බයින් කෑ ගහද්දි සස්කිය ෂොක් වෙලා බලාගෙන ඉන්නවා. Taman ඇත්තටම ජොන් කෙනෙක් මරුවද කියලා. ඔයා තප්පරේ හිතන්නේ නැත කකාෂි ඉවරයි කියලා නේද? ඒත් යාළුවනේ අපි කතා කරන්නේ කොපනින්ද කකාෂි ගැන. එස්පිය ගහන වේගයෙන් කකාෂිගේ ඇඟ තිබුණ තැන තියෙන්නේ ලී කොටියක් විතරයි. කවරින් ජුට්සු එහෙම නැත්නම් රිප්ලේස්මන්ට් ජුට්සු එක. සස්කියට තේරෙනවා තමන් කරපු ලොකම් මෝඩකම මොකන්ද කියලා. එයා තමන්ගේ ලොකේෂන් එක තමන් ඇංගලා හිටපු තැනත්තාට හෙලි කරපු එක. දැන් තැනත්තා ගොඩක් වෙලා ඉවරයි. සස්කිය වෙන තැනක පැනලා හැංගෙන්න හදද්දී එකපාරටම පොළොව යටින් එන දස් අත් දෙකක් සස්කියගේ කකුල් දෙකෙන් අල්ලලා කෙලින්ම සස්කියව පොළොව යටට අදිනවා. කකාෂිගේ එයර් ස්ටයිල් හෙඩ් හන්ටර් ජුට්සු. ඔව් සස්කියගේ ඔළුව විතරයි පොළොව උඩින් මුළු ඇඟම පොළොව යට හිර වෙනවා. මේක නිකම්ම ජුට්සු එකක් නෙවෙයි. මේක කකාෂි සස්කියට දෙන මැසේජ් එකක්. ඔයා කොච්චර දක්ෂ වුණත් මට ඔයාව මහ පොළොවක එක්කම වලලන්න පුළුවන් කියන එක කකාෂිගේ මේ ඔප්පු කරන්නේ. මේ ඔක්කොම අසේ අපේ සකුරා මොකද කරන්නේ? එයාත් කැලේ යත්තේ සස්කියව හොයද්දී එකපාරටම එයා දකිනවා පොළොවෙන් උඩට මතුවලා තියෙන සස්කියගේ ඔළුව විතරයි. සකුරා හිතන්නේ කකාස් සස්කියගේ බෙල්ල කපලා දාලා කියලා. ඒ ෂොක් එකටම සකුරා සිහිය නැති වෙලා වැටෙනවා. යාළුවනේ මෙතනින් අපිට සකුරාගේ චරිතයෙන් තියෙන ලොකම දුර්වලතාවය පේනවා. එයා නින්ජා කෙනෙක් ඇකඩමියේ පොත් වලින් පළවෙනියා වෙන්න ඇති. හැබැයි ප්‍රායෝගිකව සටන් භූමියකදී Tamanගේ හැඟීම් පාලනය කරගන්න එයාට කිසිම හැකියාවක් නැහැ. එයා නින්ජා කෙනෙක් වෙනවට වඩා සස්කියට ගෙන තියෙන උන්මන්දය තමයි එතන ඉස්මතු වෙන්නේ. දැන් වෙලාව දවල් 12යි. ටිරින් අර කණුවේ බලලා තියුණ එලාම් මොරලොස් නාද වෙනවා. ටෙස්ට් එක ඉවරයි. කාටවත් සියනු ගන්න බැරි වුණා. දැන් තුන්දෙනාම ඉන්න අර ලී කණු තුන ගාව. අපි අයින්ස්ට් නට කණුවකට ගහලා. ඇයි දන්නවද? මිනිහා හොරෙන් අර දවල් කෑම් පෙට්ටි දෙක කන්න හැදුවා. ඒකනේ මාට්ටු වෙලා තින්නේ. කකාෂියව ගැඩ ගහුවේ. බණිකෙනී හැම්මත් වෙලා පරාජයෙන් දුකෙන් ඔළුව පහත් කරන් එන්න මේ තුන්දෙනා ඉස්සරහට එන කකාෂිගේ බැල්ම සම්පූර්ණයෙන්ම වෙනස්. එයාගේ මූණ තියෙන්නේ ලොකම් කේන්තියෙන් වගේම කලකිරීමකින්. කකාෂි කියන කතාවට ගෙහෙද්දී අපේ තුන්දෙනා විතරක් නෙවෙයි අපේ පවත් හොස් ගාලා පත් වෙනවා. ඔයාලා තුන්දෙනා මේ ටෙස්ට් එක ෆේල්. ආයෙ ඇකඩමියාට නෙමෙයි. ඔයාලට කවදාවත් නින්ජා කෙනෙක් වෙන්න බැහැ. නින්ජා කෙනෙක් වෙනවා කියන්නේ මොකන්ද කියලා ඔයා දන්නවද නැහැ? ඔයාලා හිතාගෙන ඉන්නේ මේක සෙල්ලමක් කියලා. කකාෂි හැම කියද්දි සස්කියට කේන්තිකින් කකාෂිට පනිනවා. ඒ කකාෂි තප්පරෙන් සස්කියක බිම දාලා සස්කියට ඔළුව පාගනවා. මෙන්න මේ වෙලාවේ තමයි යාළුවනේ මේ මුළු එපිසෝඩ් එකේම නැත්තම් මුළු නාටක කතාවේම ගැඹුරම සංයමයේ තැන අපි යන් පියසෙන්නේ. කකාෂි අත දික් කරලා එතන තියෙන කළු පාට ගස් මාර්ගයක් දිහා කකාෂි කියනවා අර පේන ඉඟල දිහා බලන්න. ඒ ගලේ තියෙන නිකම් නම් නෙමෙයි. ඒ ගලේ තියෙන්නේ අපේ ගම වෙනුවෙන් සටන් කරපු පණ වීරයන්ගේ නම්. ඒ කියන්නේ මිෂන් සටන් වලින් මිය ගිය අය. කකාෂි කටහඬ මේ වෙලාවේ ගොඩක් බරයි. ඒ වගේම ඒකේ ලොකු වේදනාවක් හැංගිලා තියෙනවා. කකාෂි කියනවා මගේ ළඟ යාළුවන් නම් පවා ඒ ගල්ලේ කොරලා තියෙනවා. අපි ඒ වෙලාවේ දන්නේ නැති වුණාට එයා කකාෂිගේ මතක් කරන්නේ Tamanගේ ඇස් ඉස්සරහා මැරලා ගියපු එයාගේ හොඳම යාළුවා සහ ඔබිටෝ සහ එයාගේ ආදරේ වුණ රින් ගැනයි. කකාෂි මේ තුන්දෙනා කියා දෙන්නේ මොකක්ද දන්නවද? නින්ජා ලෝකය කියන්නේ ඔය හිතන ෆැන්ටසියක් නෙවෙයි ළමයිනේ කියලා.
මේක ලෙක් කනලු සහ මරණය පෙනුණු තැනක් තමන් කණ්ඩායමක් එක වැඩ කරන්න බැරි තමන් ගැන විතරක් හිතන ගුහුවක් අනිවාර්යයෙන්ම මැරෙනවා. එහෙම නැත්නම් උන් නිසා එයාලගේ යහළුවෝ මැරෙනවා. කකාෂිගේ මේ කතාව මේ තුන්දෙනාට තමන්ගේ මෝඩකම කොච්චර භයානකද කියලා තේරෙනවා. පටන් ගන්නවා. ඊට පස්සේ කකාෂි කරන්නේ කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුන දෙයක්. කකාෂි කියනවා මම ඔයාලට අන්තිම අවස්ථාවක් දෙනවා. හවස ටෙස්ට් එකක් තියෙනවා. ඒකට කලින් සස්කේටයින් මේ කෑම කන්න පුළුවන්. හැබැයි කකාෂි නතර වෙනවා. එයාගේ ඇස් දෙක වේදනාවන්ට වඩා දරුණුයි. කිසිම හේතුවක් නිසා මේ නරුටෝට කෑම දෙන්න බෑ. කවුරු හරි එයාට කෑම දුන්නොත් ඒ වෙලාවෙම එයා ෆේල් වෙනවා විතරක් නෙමෙයි මම එයාව මරනවා. එහෙම කියලා කකාෂි එතනින් අතුරුදහන් වෙනවා. දැන් හිතලා බලන්න මේ මානසික පීඩනේ මේක තමයි කකාෂිගේ අටම ටෙස්ට් එක. කකාෂි මේ කරන්නේ ළමයි තුන්දෙනාගේ මනස එක්ක සෙල්ලම් කරන එක. වණිකින්නේ මැරියන් තමන්ගේ යාළුවා එක පැත්තකින් අනිත් පැත්තෙන් තමන්ගේ මුළු ජීවිතෙම හිනවුන් නින්දක් කෙනෙක් වෙන එකයි. නරුටෝ කියනවා මට ඕනේ නෑ මට බඩගිනි නෑ කියලා. බොරුවට hina වෙවි ඉන්නවා. ඒක දැක්කදී අපේ ඇස්සල කන්ලෝ යාළුවෝ නේ සකුරා කෑම එක කකාෂි කපාරන සස්කේ තමන්ගේ කෑම එක නරුටෝට පැත්තට දික් කරනවා. කන්න සස්කේ සකුරා බය වෙනවා. සස්කේ පිස්සුද සෙන්සර් කිව්වන් කන්න දුන්නත් අපව මරනවා කියලා. හැබැයි මෙතෙන් තමයි සස්කේ තමන්ගේ ජීවිතේ ගත බුද්ධිමම තීරණය ගන්නේ. සස්කේ කියනවා කකාෂි දැන් මෙතන නැහැ. අනිත් හවස් ටෙස්ට් එක නරුටෝ බඩගින්න හිටියොත් එයාට සටන් කරන්න බෑ. එයා දුර්වල වෙනවා. එයා දුර්වල වෙනවා කියන්නේ අපේ ටීම් එක දුර්වලත් වෙනවා කියන එක. ඉතින් කන නරුටෝ බලන්න යාළුවනේ ඒ ට්‍රාන්ස්ෆෝම් එක තමන්ගේ පළගෙනියම් ගැන විතරක් කිසිම ගණන් නැන්නේ සස්කේ තමන්ගේ යාළුවා වෙනුවෙන් තමන්ගේ හීනය පවා පාරවඩුවක් තියෙනවා. ඒක දැක්කම සකුරාට තමන්ගේ කෑම එක නරුටෝට කවන්න හදනවා. මොකද නරුටෝගේ අත් දෙකම ගැට ගහලා තියෙන්නේ. සකුරා නරුටෝට කෑම කවන්න හදද්දිම නරුටෝගේ ඇස් වලින් කණ්ඩු වැටෙනවා. ඒක බඩගින්න අන්නෝ නෙමෙයි. තමන්ගේ ජීවිතයේ පළවෙනි වතාවට තමන් වෙනුවෙන් තමන්ට ආදරය කරන තමන් තේරුම් ගත්ත කණ්ඩායමක් පවුලක් ලැබුණ කියන සතුට කන්ද. නිකන් ළමයි තුන්දෙනෙක් නෙමෙයි. එයාලා එකාට බැඳන් එකම ටීම් එක. අන්නේ කෑම කට කනරුටෝගේ කට යනවත් එක්කම මුළු අහසම කළු කරගෙන මහා තුලිකුණාටුවක් එක්ක කකාෂි එතන කඩා පවත්වනවා. කකාෂි ඇස් වලින් ගිනි පුඳු වෙනවා වගේ. ඔයාලට මගේ නීති කැඩුවා. ඔයාලා තුන්දෙනා එකතු වෙලා මාව රැවට්ටුවා. අන්තිම වතාවට මොනවද හරි කියන්න තියනවද? ඔයාලා කකාෂි කෑ ගහනවා. මුළු පරිසරයම බයෙන් ගල් වෙලා හැබැයි සස්කේ සහ සකුරාට බය වෙලා පස්සෙන් යන්නේ නැහැ. යාලා නරුටෝට ඉස්සරට එවිත් හිට ගන්නවා. ඔව් අපි නීතිය කැඩුවා. මොකද අපි තුන්දෙනා එකයි. අපි එක කණ්ඩායම. සස්කේ කෑ ගහලා කියනවා. මේ කතාව කකාෂිගේ බලාපොරොත්තු වුණා. මේක තමයි මුළු ටෙස්ට් එක කියලා අරමුණ. කපාලම කකාෂි මුහුණ තිබුණ ඒ භයානක කේන්තිය නැති වෙලා ගිහින් එයාට මුළු හිනාවක් උණුසුම් හිනාවක් එනවා. මුළු සුලි කනාටම නැති වෙලා ගිහින් ලස්සන ඉරේලියක් වැටෙනවා. කකාෂි කියනවා ඔයාලා පාස් නරුටෝයි සකුරාටයි සස්කේටයි මේක අදහ ගන්න බෑ. මොකද අපි පාස් මොකද කියලා අහනවා. එතකොට අපේ යාළුවනේ කකාෂි මුල නරුටෝ කතාවෙන් කියන වටිනාම සහ බලවත් පාඩම කියලා දෙනවා. ලෝකෙ නීති කන්න මිනිස්සු අපි සැලකන්නේ කොන විදියට. ඒක ඇත්ත. හැබැයි කණ්ඩායම තමන් යාළුවන් තමන්ගේ කණ්ඩායම අමතක කරලා දාන මිනිස්සු. ඒ මිනිස්සු කොන වලට වඩා අන්තයි. මේ වචන ටික ඇහෙද්දි අපේ ඇඟේ පිරිකටු පිපෙනවානේ. මේක නිකන් මේකත් දෙබසක් නෙවෙයි. මේක අපේ මුළු ජීවිතේම අදාළ කරගන්න පුළුවන් කොලකම ෆිලොසොෆි එක. කකාෂි හේවේ තමන්ගේ නීති වලට යටත් වෙන රබෝල නෙවෙයි. එයා හුවේ කණ්ඩායමට වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න පුළුවන් තමන්ගේ යාළුවන් පන්නලා වඩා වටින කියන්නේ මනුස්ස නින්ජාවරු. අන්නේ සැබෑ නින්ජාවරුන් දෙන්නක් කකාෂි අද හම්බලා තියෙනවා. කකාෂි hina වෙලා කියනවා ටීම් 7 එක නිල වශයෙන් අදින්න පටන් ගන්නවා. ඔන්නෝම යාළුවනේ මුළු ලෝකෙම ආදරය කරන මුළු නින්ජා ඉතිහාසෙම කණපිට ගාපු ටීම් 7 එක ආරම්භ වෙන්නේ. මේ පස්වෙනි එපිසෝඩ් එක තමයි නරුටෝ කතාවේ හැරම ලක්ෂ්‍ය. මේ එපිසෝඩ් එකෙන් අපි කියලා දෙනවා ජීවිතේ කොච්චර අමාරු අවස්ථාවක් නව තමන්ගේ මිනිසුන් අත්හරින්න එපා කියන කණ්ඩායමක් විදිහට ඉන්නවා නම් ඕනනම් අභියෝගයක් ජය ගන්න පුළුවන් කියන එකයිනේ. එහෙනම් අදින් මේ වීඩියෝ එක ඉවරයි.